කතා කරන අය අතර ශ්‍රේෂ්ඨ කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි මං අර චත්තමනෝ ගාථා කිව්වේ? යෝ වද තම්පවරෝ මනුජීසු. යෝ වද යමෙක් කතා කරනවා නම් තම්පවරෝ ඒ අතර ශ්‍රේෂ්ඨයි මනුජීසු මිනිසු අතර කතා කරන මිනිසු අතර ශ්‍රේෂ්ඨයි ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ කළ කිස නිම කළ බුදුරජාණන් වහන්සේ කතා කරන අය අතර අග්‍ර. ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ. පාරගතෝ බල විරිය සමංගේ සංසාරයෙන් එතරට ගියා වීරියෙන්. බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් එතරට ගියේ කොහොමද? වීරියෙන්. බලවිල පරකල වීරිය පළ කරලා සසරින් එතරට වැඩි බුදුරජාණන් වහන්සේ තන් සුගතං ඒ සුගතයන් වහන්සේ සරණත්තමුපේමි මම සරණ යමි. ඒ ගාථාවේ තේරුම කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ ශාක්‍ය මුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යමි කියලා තමයි ඒ ගාථාවේ තියෙන්නේ. දුවේ පුතේ උඹලා ඉස්කෝලේ හරියට ওই ගාථාව කියනවා නම් උඹලට වෙන පිරිතක් ඕනේ. ඒ සරණම උඹලගේ පිරිතයි. ඒ ගාථාව උඹලා හරියට කියනවා නම් ඒක තමයි උඹලගේ හරිම බෝධි පූජාව. හරිම බුද්ධ උපස්ථානය. බලන්න එක ගාථාවක තියෙන අර්ථය. ඇයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ කතා කරන අය අතර අග්‍ර? බුදුරජාණන් වහන්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ වචනේ තුල බොරුව නැහැ. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ වචනේ තුල එකම එක බොරුවක්වත් නැහැ. මෙතන ඉන්න කිසි කෙනෙකුට අතක් උසලා කියන්න බෑ. ස්ථිර කළා. මගේ ජීවිතේ මම කියපු එක වචනයකවත් බොරුවක් නැහැ කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ 45 වසක් දේශනා කරපු ඒ මුව මණ්ඩලෙන් පිට වුණ බුදු වදන් තුල එකම එක බොරුවක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනේ තුල තියෙන්නේ මොකද්ද? සත්‍යවාදී ඇත්ත තියෙනවා. සත්‍ය සන්දෝ වචනින් වචනේ ඇත්ත ගැලපිලා තියෙනවා. තේතෝ ඒ වචන තහවුරු කරලා තියෙන්නේ. ඊළඟට පච්චයිකෝ ඒ වචන අදහන්න සුදුසුයි. අවිසංවාදකෝ ලෝකස්ස එක වචනයකින්වත් ලෝකේ රවට්ටන්නේ නැහැ. ඒ වචන වලින් කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ තුල කේලම නැහැ. මොනවද එහෙනම් තියෙන්නේ? න බෙහෙද කරන වාචා එක වචනයකවත් බෙහෙද කරන්නේව නැහැ. කේලන්නේ. ඉති බින්නානං වා සන්දාතා ඒ ධර්මයේ නිසා රණ්ඩු වෙලා වෙන් වෙලා ඉන්න අයත් එකතු වෙනවා. ඇත්තටම අපි බණ අහපු නිසා රණ්ඩු වෙච්ච අපි එකතු වෙලා නැද්ද? ධර්මයේ නිසා අදටත් අපි එකතු වෙනවා. දැන් බින්නානං වා සන්දාතා කියන්නේ ඔන්න වරදවක් ගන්න එපා. මෙතන ඇති පක්ෂ කීයක අය ඇතිද? මේ වගක් නැතුව එකට ඉන්නේ. මේ මිනිස්සු එකතු කළේ බුදු වදනෙන්. මේ තියෙන්නේ කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ බුදුරජාන් වහන්සේගේ ප්‍රාතිහාර්ය මේ තියෙන්නේ. මේ තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ප්‍රාතිහාර්ය. මෙතන පාට නැහැ, පක්ෂ නැහැ, මොකුත් නැහැ. බින්නානං වා සන්දාතා. මෙතන ඇවිල්ලා අපි අහවල් පක්ෂයේ කට්ටියින් දේශනාවක් දෙන්නම් කොහොනම් තප්පරයට බෙදෙනවා කට්ටිය. තප්පරයට බෙදෙනවා කට්ටිය. අනේ බණපදයක් කියනකොට ඔක්කොම එකතු වුණා. බින්නානං වා සන්දාතා. බින්දිච්ච එකතු කරන්න පුළුවන් බුදු වචනේ. සංහිතානං වා අනුපදාතා. එකතු වෙලා ඉන්න අය තව එකතු කරනවා. ඒක ස්ථාවර කරනවා. බුදුරජාණන් වහන්සේගේ වචන. දැන් බලන්න දෙන්නේ රණ්ඩු වෙලා ඉන්නකොට අපි හාමුදුරන් වහන්සේලා විදිහට ගමු. අපේ හාමුදුරන් වහන්සේලා දෙනමක් රණ්ඩු වෙලා හරි ඉන්නවනම් අපි මේ දෙන්න එකතු කරන්න කියන්නේ අපේ විස්තරද බණපදද?
බණ කිය තමයි දෙන යාළු කරවන්නේ. ඊට පස්සේ එකට සමගියෙන් ඉන්න ස්වාමීන් වහන්සේලා තව තව බුද්ධ ශාසනය ඉදිරියට පවත්වන්න නම් විහිළු තහලුද කරන්නේ බණද කියවන්න ඕන. බණ කියනකොට විහිළුවක් කරනකොට සමහරවිට සෙල්ලම ලෙල්ලම වෙනවා. අනාගතයේට නිකාය ભેදේ නෙවෙයි එන්නේ. මොන ભેදේද? බලන්නකෝ. ධර්මයේ එදාටත් තියෙන පිහිට ධර්මයේ විතරයි. එදාට කවුරු හරි මහා යතිවරයෙක් මහා පින්වන්ත කෙනෙක් මේ ලංකාවට මහඬ නගලා කිව්වොත් අපි සසර දුකෙන් එතර වෙන්න ආපු අපි බුදුරජාණන් වහන්සේගේ පැත්තේ අය. උඹලා වරෙල්ලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට කිව්වොත් පින්වන්තයෝ ටික එකතු වෙයි. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු එක්තරා උපාසකෙක් කියනවා බුදුරජාණන් වහන්සේ එකක් කියනවා. මේ ස්වාමීන් වහන්සේලා එකක් කියනවා කියලා හිතමු. මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකක් කියද්දි බුදුරජාණන් වහන්සේ වෙන එකක් කිව්වොත් මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. බුදුරජාණන් වහන්සේ එක දෙයක් කියනවා. භික්ෂුණීන් වහන්සේලා ඔක්කොම වෙන එකක් කියනවා. මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. බුදුරජාණන් වහන්සේ එක දෙයක් කියනවා. භික්ෂුණීන් ඔක්කොම එකතු වෙලා නෑ බුදුරජාණන් වහන්සේ කියලා වෙන එකක් කියනවා. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. ස්වාමීන් වහන්සේලායි උපාසක උපාසිකාවයි ඔක්කොම ටික එකතු වෙලා භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම එක දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ වෙන එකක් කියනවා. මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. ස්වාමීනි දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකේම සියලු බ්‍රහ්මයෝම එකතු වෙලා එකක් කියද්දී සියලු දෙවියෝම සියලු නාගයෝ සියලු යක්ෂෝ සියලු රකුසෝ සියලු අමනුෂ්‍යෝ සියලු මිනිස්සු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොම එක පැත්තක් වෙලා යමක් කියද්දී බුදුරජාණන් වහන්සේ වෙන දෙයක් නම් කියන්නේ මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියලා කිව්වා. එහෙනම් සැබෑවටම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා කාගේ පක්ෂයේද හිටගන්නේ? බුදුරජාණන් වහන්සේ විමුක්තිය දිසාවේ.